ඔයාලා දන්නවද කියන්නකෝ හැම ජීවිතයකම දුක අස්සේ සතුටත් හැංගිලා තියෙයි කියලා. එන්නකො මෙහාට. අපි අද බලමු පුංචි සිඟිති දුක අස්සෙත් සතුට හොයාගන්න වෑයම් කරපු ලස්සන කතාව. අද කතාවේ නම තමයි පුංචි සිඟිති. එකෝමත් එක නගරයක පහළම කොටසේ තොරොම්බල් කඩ ගොඩක් තිබුණා. ඒ කඩ ටිකෙත් පහළට මායිම් වෙන එක පුංචි බෝක්කුවක් ළඟ පුංචි ගෑනු ළමෙක් හිටියා. එයාගේ නම සිඟිති. සිඟිති කියන්නේ දෙමළ ගෑනු ළමෙක්. ඒත් එයා හරිම ලස්සනයි. ලස්සන පියකරු මූණක් තමයි එයාට තිබ්බේ. ඒත් මේ සිඟිති කියන්නේ ගොඩක් දුප්පත් තනියම ජීවත් වෙන සිගමන් යදන කෙල්ලෙක්. ඉතින් මේ සිඟිතිගේ අම්මයි තාත්තයි සුනාමි රැල්ලට ගහන් ගියාට පස්සේ සිඟිති ලොකෝනේ තනියම. ඒත් එයාට යන්න ගෙදරක් නෑ, කන්න කෑමක් නෑ. ඒ නිසා එයා හිටියේ පාරේ. මේ සිඟිති පුංචි නිසාම කඩේ මාමල එකතු වෙලා සිඟිතිට ඇඳුමක් දෙකක් කෑමක් බීමක් ගෙනත් දුන්නට එයාගෙන ඊට වඩා එයාලා හිතුවේ නෑ. වැස්සක් ආවත් තෙමෙන්නේ නැති තැනක් හොයන්න යන, අවසර වුණොත් හෙවණක් හොයන්න යන, රැට නිදාගන්න බස් නැවතුම්පලක් හොයන්න යන මේ සිඟිතිගේ ජීවිතේට මේවා හරි පුරුදු දේවල් වුණා. එක දවසක් මේ තොරොම්බල් කඩගොඩට අලුතින් ආපු වලලු විකුණන මාමා කෙනෙක්ට මේ සිඟිති ගැන ගොඩක් දුක හිතෙලා එයා ළඟ තිබුණු වල්ලු ටිකක් මේ සිඟිතිට දුන්නා. පුංචි ළමයෝ, ඔයා මේ ටික විකුණ ගන්න. ඕනි නම් ඔයත් ගන්න. ඒත් විකුණ ගත්තොත් ඔයාට සල්ලි ටිකක් හොයන් ආස කෑමක් කන්නත් පුළුවන් කියලා අලුත් මාමා වල්ලු ටික සිඟිතිට දීලා යන්න ගියා. අනේ ගොඩක් ස්තුතියි මාමේ. සිඟිති හරි සතුටින් උඩ පැන්නා. ඉතින් සිඟිති එයා ළඟ තිබ්බ වල්ලු ටික අරන් නගරේ කඩවීදියේ ඉහළ වීදි ළඟට මේව අරන් ගියා. වලලු පුංචි ගෑනු ළමයි ආස වලලු. සිඟිති හයියෙන් කිව්වා. මෙන්න ඉස්කෝලේ යන්න බැරි එක කෙල්ලෙක් පළලු විකුණන්න ඇවිත්. ඉතින් වටේ පිටාවේ හිටපු හැමෝම එයාට එහෙම hina වුණා. අනේ hina වෙන්න එපා. මටත් ඉස්කෝලේ යන්න ආසයි. ඒකයි මම මේ සල්ලි එකතු කරන්නේ. සිඟිති හයියෙන් කිව්වා. සිඟිති හයියෙන් කිව්වා වගේම එයාට හයියෙන් ඇඬුණා. හයියෝ සිද්ධ වුණ දේ. සිඟිති අඬමින් නොසලකිල්ලෙන් ඉන්නකොට පාරේ යන බයිසිකල් කාරයෙක් අතින් වැරදිලා සිඟිති ළඟ තිබුණු වල්ලු ටික ඔක්කොම කොඩු වුණා. ඉතින් දැන් සිඟිතිට ඊට වඩා දුකයි. එයාට හිතුණා හැමෝගෙම ඈත් වෙලා කොහේ හරි යන්න. එයා පාළු පාරක් දිගේ, මිනිස්සු ගැවසුණු පාරක් දිගේ, ඉතා පුංචි පාරක් දිගේ එක දිගටම ඇවිදගෙන ගියා. අවසානෙට එයා නැවතුනේ ලොකුම ලොකු ඉස්පිරිතාලයක් ඉස්සරහා. අඬලා හෙම්බත් වුණ නිසාත් ගොඩක් දුර ඉබාගාත්තේ පයින් ඇවිදගෙන ආපු නිසාත් සිඟිති හිටියේ ගොඩක් මහන්සියෙන්. ඒ නිසාම එයා ළඟ තිබුණ කණුවක් ළඟ ඉඳගෙන ඒ කණුවටම හාන්සි වුණා. අනේ අම්මේ, කවදාවත් මට සතුටින් ඉන්න ලැබෙන්නේ නැද්ද අම්මේ? මේ පුංචි සිඟිති හිත යටින් අඬන්න වුණා. සිඟිතිට නිින්ද යන්න හැදුව විතරයි. කවුදෝ එයාගේ උරහිසට තට්ටු කරලා කතා කළා. "ඒයි පුතේ, මොකද ඔයා මේ අසනීපෙන්ද?" ඒ ලස්සන නැන්ද කෙනෙක් පුංචි පොට්ටුවක් නල්ල තියාගත්ත ඉන ළඟට දික්කුණ කොණ්ඩේ පිච්ච මල් වලින් සරසලා හරිම ලස්සනයි. සිඟිති එහෙම හිතුවා. නෑ නැන්දේ, අනේ මට යන්න තැනක් නෑ. මට හොඳටම බඩගිනි. අනේ මාව ගෙදර එක්කන් යන්නකෝ. සිඟිති ඇස් දෙකේ කඳුළු පුරවන් බැගෑපත් වුණා. අනේ දෙවියනේ, මේ වගේ පුංචි කෙල්ලෙක් අතරමං කරේ කවුද? කෝ පුතේ ඔයාගේ අම්මයි තාත්තයි? එයාලා නැති වෙලා නැන්දේ. සිඟිති ආයෙමත් උත්තර දුන්නා. අනේ මේ මානව, අපි මේ පුංචි දරුවව ගෙදර එක්කන් යමුද? අපිටත් බබාලා නැති එකේ. මේක කොච්චර ලොකු වාසනාවක්ද? එහෙම කිව්වේ මානව. ඉතින් දන්නවද පුංචි සිඟිතිගේ ජීවිතේ එදා ඉඳන් ලස්සන වුණා.
එයාට ගොඩක් ආදරය කරන අම්මෙකුයි තාත්තෙකුයි ලැබුණා විතරක් නෙවෙයි, එයාට ලොකු ඉස්කෝලේ යන්නත් පුළුවන් වුණා. මේ ලෝකේ හැමෝටම දුකින් ඉන්න වෙන කාලයක් තියෙනවා. ඒත් ඒකෙන් කියවෙන්නේ නෑ මුළු ජීවිත කාලෙම ඉන්න ඕනේ දුකින් කියලා. සමහර වෙලාවට අපිට නොපෙනෙන තැනක සතුටත් මහලකුවට හැංගිලා තියෙනවා. අවංකව සාධාරණව ජීවත් වෙනකොට දන්නවද, දෙවියන්ට වුණත් ඔයාගේ දුක පේනවා. එතකොට එයාලා ඇවිත් ඔයාට උදව් කරනවා.